ආයුබෝවන් හැමදෙනාටම මාතලා කලාවේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන් ඉන්න වීඩියෝ එකක් තමයි මේ විදිහට රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඔයත් මාතලාව කලින් මුදන කෙනෙක් නම් පෙර වාදනය සම්බන්ධව ඉගෙන ගන්න ආස කෙනෙක් නම් ඊළඟ බලන channel එකේ මේ වෙද්දි playlist එකක් අප්ලෝඩ් කරලා දෙනවා පෙර වාදනය කියලා. ඉතින් මේ playlist එක මුල ඉඳලම අවසාන වෙනකන් බලන්න ආවොත් ඔයාලට පුළුවන් වෙයි පෙර වාදනය සම්බන්ධව යම් කිසි දැනුමක් ලබා ගන්න. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණ දේ තමයි ඇල්ලුම් ගෙවුම් සම්බන්ධව වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ ඇල්ලුම් ගෙවුම් සම්බන්ධව ඉගෙන ගන්න. මම අද අරන් ආපු චිත්‍රෝපේ තමයි මැදුම් තනි චිත්‍ර. 1 2 3 1 2 3 1 2 3 1 2 3. ඉතින් ඇත්තටම ඇල්ලුම් පදයක් කියන්නේ මොකක්ද? ඇල්ලුම් පදයක් කියන්නේ බෙරේ දකුණු අස මූලික කරගෙන වාදනය කරන ලබන පද කොටස. ඒ වගේම තමයි ගැහුම් පදයක් කියන්නේ බෙරේ වම් ඇස මූලික කරගෙන වාදනය කරන ලබන පද කොටස. එහෙම නැත්නම් අර දකුණු ඇසෙන් අපි වාදනය කරන පද කොටසක් තියෙනවානේ. ඒක අලංකාර කරන්නේ වම් ඇසෙන් වාදනය කරන පද කොටස. ඒ කියන්නේ ගැහුම් පදයෙන් තමයි ඇල්ලුම් පදය ලස්සන කරලා එළියට දෙන්නේ. ඉතින් මම ඔයාලට මුලින්ම ඇල්ලුම් පදේ වාදනය කරන්නේ කොහොමද කියලා දෙන්නම්. ඇල්ලුම් පදේ වාදනය කරන්න කලින් මම ඔයාලට පද කොටස කියලා පෙන්නන්න. ඒ වගේම ස්ක්‍රීන් එකේ සයිඩ් එකකින් මම දාන්නම්. ඔයාලා අනිවාර්යෙන්ම මේ පද කොටස කොහේ හරි ලියා ගන්න ඕනේ. පද කොටස තමයි ජින් තා තා ජින් දෝ දෝ ජින් තා තා ජින් දෝ දෝ. මේක වාදනය කරන්න හරිම පහසුයි. මම ඔයාලට මුලින්ම වාදනය කරලා පෙන්නන්නම්. ඉතින් මේක වාදනය කරද්දී අපිට පළවෙනිටම අවශ්‍ය වෙන්නේ දකුණු ඇස. බෙරේ දකුණු ඇසේ මෙන්න මේ ඉහළ කොටසට තමන්ගේ දකුණු අතේ මෙන්න මේ ඇඟිලි තුන සහ අල්ලේ මෙන්න මේ කොටස පාවිච්චි කරලා බෙරේ ඉහළට මෙන්න මේ වගේ අන්ද විහිඳිලා යන විදිහට පාරක් එල්ල කරන්න ඕනේ. ඒක තමයි ජින් අක්ෂරය. එහෙම නැත්නම් තච්චිත් තුන්නම් කියන සතර බීජ අක්ෂරවල නම් අක්ෂරය. ඒකම තමයි ජින් අක්ෂරය විදිහට අපි ගන්නෙ. ජින්. දැන් ඔයාලා දන්නවා ජින් අක්ෂරය වාදනය කරන්න හැටි. ඒ වගේම තමයි තත් තත් කියලා අක්ෂර දෙකක් තියෙනවා. ඒක වාදනය කරන්නේ එකම විදියට. බෙරේ දකුණු ඇසේ මෙන්න මේ කොටසට අඬ විහිඳිලා යන විදියට පාරක් එල්ල කරන්න ඕනේ. ඒක වාදනය කරන්නේ මෙන්න මේ ඇඟිලි හතරේ. එතකොට මෙන්න මේ දබර කිල්ලෙන් වැඩි ශක්තියක් අපි යොදවන්නේ නැහැ. මෙන්න මේ ඇඟිලි තුන මූලික කරගෙන තමයි තත් අක්ෂරය වදින්නේ. හැබැයි මේ ඇඟිල්ල පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ ඒකට. ජින් තා තා. ආයිබල් කරත් දෙනවා ජින්. ජින් තා තා ජින් දෝ දෝ. දෝ දෝ වාදනය කරද්දී අපිට බෙරේ වම් ඇස සහ දකුණු ඇස දෙකම පාවිච්චි කරන්න ඕනේ. බෙරේ වම් ඇසේ මෙන්න මේ ඉහළ කොටසට තමන්ගේ වම් අතේ මෙන්න මේ ඇඟිලි තුඩු පාවිච්චි කරලා අඬ බොල් වෙලා යන විදිහට පාරක් එල්ල කරනවා. ඒත් එක්කම දකුණු ඇසෙන් පොඩි මේ වගේ පොඩි ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. ඒ දෙකම එකට ආවම තමයි දොන් අක්ෂරයෙන් විදිහට මෙතනදී සලකන්නේ. දැන් සම්පූර්ණ පදේ වාදනය කරලා පෙන්නන්න. ජින් තා තා ජින් දෝ දෝ ජින් තා තා ජින් දෝ දෝ. හරි, ඔන්න ඔය විදිහට තමයි ඇල්ලුම් පදේ වාදනය කරන්නේ. දැන් ඔයාලා දන්නවා කොහොමද මේ ඇල්ලුම් පදේ වාදනය කරන්නේ කියලා. අපි බලමු දැන් ගැහුම් පදේ කොහොමද වාදනය කරන්නේ කියලා. ගැහුම් පදේ තමයි කුංචි ගත ගජි කුණ්ඩ කුඩ. කුංචි ගත ගජි කුණ්ඩ කුණ්ඩ. කුංචි ගත ගජි කුණ්ඩ කුණ්ඩ. කුංචි ගත ගජි කුණ්ඩ කුණ්ඩ. ඒක වාදනය කරද්දී අපිට මුලින්ම ඕනේ වෙන්නේ වම් ඇස. මම කියවනේ කලින් වම් ඇස මූලික කරගෙන තමයි මේ ගැහුම් පද වාදනය කරන්නේ. ගැහුම් පදේ කුංචි ගත ගත කියද්දී ඌ අක්ෂරය වාදනය කරන්නේ බෙරේ දොන් අක්ෂරය වාදනය කරන විදිහටමයි වම් ඇසේ මෙන්න මේ ඉහළ කොටසට ඇඟිලි තුන පාවිච්චි කරලා ඌ ජි වාදනය කරන්නේ
අපි අර කලින් ජින් වාදනය කරපු විදිහට කරනවා. කුජි 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 ඉතින් මොන වගේ තමයි කුංජි. දැන් බලමු දත්ත කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. බෙරේ වම් ඇත්තේ මැද කොටසට මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු ඈත් කරලා ඇඟිලි තුඩු වලින් පාරක් එල්ල කරන්න ඕනේ. මේ විදිහට වාදනය කරද්දී මගේ මේ අල්ල කොටස පිළිවෙල කරන්නේ වදිනවා. ගා ද අක්ෂරේ වාදනය කරන්නේ බෙරේ දකුණු ඇසේ මෙන්න මේ මැද කොටසට ඇඟිලි වලින් මෙන්න මේ කොටසේ දැන් බලමු කුංජි ගත්ත කියලා වාදනය කරලා. කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි ගත්ත කුංජි ගත්ත ඒක වාදනය කරන්නේ මෙන්න මෙහෙම. දැන් තියෙන්නේ අපේ පද කොටස කුංජි ගත්ත ගජි කුඳ කියලානේ. කුංජි ගත්ත ගජි කුඳ. දැන් ඔයාලා දන්නවා ග අක්ෂරේ තියෙන්නේ කොහෙද? කුු අක්ෂරේ තියෙන්නේ කොහෙද කියලා. දැන් බලමු ගජි කුඳ කියලා වාදනය කරන්නේ කොහොමද කියලා. ග අක්ෂරේ වාදනය කරන්න බැරි වම් මැසට ග ජී වාදනය කරන්නේ දකුණට ගජි කුඳ කියලා වාදනය කරද්දී කුු අක්ෂරේ වමෙන් කුු ද වාදනය කරද්දී අර ද අක්ෂරේ වාදනය කරපු විදිහටම තමයි ද අක්ෂරයත් වාදනය කරන්නේ. කුංජි ගත්ත ගජි කුඳ කුංජි ගත්ත ගජි කුඳ කුංජි ගත්ත ගජි කුඳ ඔන්න විදිහ තමයි මේ ගැහුම් පදේ වාදනය කරන්නේ. එතකොට එක බැරයක් තියාගෙන ජින් තා ජින් දෝ ජින් තා ජින් දෝ අනිත් දෙයෙන් එතකොට වාදනය කරනවා කුංජි ගත්ත ගජි කුඳ කුංජි ගත්ත ගජි කුඳ මේ දෙක එකට ඛණ්ඩණය වෙලා යන්න ඕනේ. එතකොට තමයි මේ ඇල්ලුම් ගැහුම් වෙන පදේ ගහ මතු වෙන්නේ. ඇල්ලුම් පදේ වෙනම එකක් යනවා ගැහුම් පදේ වෙනම එකක් යනවා. මේ දෙක එකතු වෙලා නැත්නම් යදින පදේ තමයි අලංකාර වෙන ලක්ෂණයට එළියට එන්නේ. එහෙනම් මේ පද කොටස් දෙක එකට එකතු කරලා වාදනය කරද්දී මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇල්ලුම් පදේ සහ ගැහුම් පදේ වාදනය කරන්නේ. මම හිතනවා වාදනය වෙද්දී යම් කිසි දෙයක් මගෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න ගන්න සහ ඔයාගේ මොකක් හරි අදහසක් ඇතිනේ මේ වීඩියෝ සම්බන්ධව ඒ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ තවත් යාළුවෝ ඉන්නවා නම් එයාට ෂෙයා කරන ගමන්ම අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න යාළුවෝ අමතක කරන්න එපා. එහෙනම් ගිහින් දෙන්න ආයෙත් බොහෝ වේවා.